අබෝ මොකද බ්‍රෝ වැඩක් නෑ බ්‍රෝ මගේ ඉන්වෙස්ට් ඔක්කොම අවුල් මම ගත්ත කොයින්ස් ඔක්කොම අවුල් ඒවා ඔක්කොම ලොස්ට් ඒකනේ බ්‍රෝ කියන්නේ කොයින්ස් වලට ඉන්වෙස්ට් කරද්දී ඒ කොයින්ස් ගැන හොඳට රිසර්ච් කරලා ඉන්න ඕනේ මුලින්ම ඔයා මෙන්න මේ වීඩියෝ එක බලලා ඉන්න ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම ඔයාටත් මේ වගේ ට්‍රේඩින් කරලා එපා වෙලාදී ඔයත් කාගේ හරි කීමට ට්‍රේඩින් වලට ආව කෙනෙක්ද එහෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ක්‍රිප්ටෝ ට්‍රේඩින් ගත්තාම ඔය කියනවා වගේ මැජික් එකක් නම් නෙමෙයි. හැබැයි ඔයා මම කියන වගේ ට්‍රේඩින් කරලා බලන්න ඔයාටත් ක්‍රිප්ටෝ වලින් ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙයි. ක්‍රිප්ටෝ ට්‍රේඩින් ගත්තාම ප්‍රධාන ආකාර දෙකක්නේ. එකක් ෆියුචර් ට්‍රේඩින් අනිත් එක තමයි ස්පොට් ට්‍රේඩින් කියන්නේ. ස්පොට් ට්‍රේඩින් කරනවා කියන්නේ සරලවම අඩු මිලට අරගෙන වැඩි මිලට විකුණන එකනේ. මේක හැබැයි කරන්නම් වාලි කරන්නත් බෑ. අරයා මෙයා කිව්වා කියලා බයි කරන්න යන්නත් එපා. මුලින්ම ඔයා කොයින් 20ක් විතර තෝරගෙන ChatGPT හරි යූස් කරලා ඒ කොයින්ස් ගැන හොඳ රිසර්ච් එකක් කරන්න. එතනදී ඔයාට මේ කොයින්ස් වල සප්ලයි එක, ලික්විඩිටි එක, ටෝකනොමික්ස් මෙන්න මේ වගේ ගොඩක් දේවල් තියෙනවා චෙක් කරන්න. නෙක්ස්ට් ඔයා එතනින් කොයින්ස් 3ක් 10ක් ෆිල්ටර් කරලා අරගෙන ඔයාට පුළුවන් ඉන්වෙස්ට් කරන්න පටන් ගන්න. හැබැයි මේකෙන් කොච්චර ප්‍රොෆිට් එකක් එයිද අච්චර ගාණක් earn කරගන්න පුළුවන් වේද කියලා ඔයා මේක කරන්න එපා. අවුරුදු 2ක 3ක ප්ලෑන් එකකුත් එක්ක ඔයා මේ කොයින්ස් වලට ඉන්වෙස්ට් කරන්න පටන් ගන්න. ඔයා තෝරගත්ත කොයින්ස් DCA කරලා ඩොලර් කොස්ට් ඇවරේජ් එක කරලා ඔයාගේ ගේම ගහන්න පටන් ගන්න. ඔයත් හරියට ට්‍රේඩින් කරන්න පටන් ගත්තොත් ඔයාට ට්‍රේඩින් වලින් අනිවාර්යයෙන්ම ඉස්සරහට යන්න පුළුවන්. ෆියුචර් ට්‍රේඩින් ගැනත් මම ඔයාලට වීඩියෝ පාර්ට් එකකින් අනිවාර්යයෙන්ම අරන් එනවා. අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න, comment එකක් දාන්න. මේ වීඩියෝ එක බලපු ඔයාට ගොඩක් ස්තුතියි. සුබ දවසක්.